මේ පිටවසෙන් තියෙන පේන්න තියෙන රෙස්ටොරන්ට් එක තමයි පේන ටවර් එක. එහෙනම් කට්ටියටම cheers වේවා. Hello guys. ඉතින් හැමෝම වෙල්කම් කරනවා මගේ channel එකට. ඉතින් travel කරන්න කැමති සහ travel videos බලන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මම මේ channel එක ඉතින් අරන් එන්නේ. ඉතින් ජපානයේ සුපිරි experience එකක් ඉතින් ඔයාලත් එක්ක ඉස්සරහට share කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දැම්ම සප්පානක් දාලා channel එකත් එක්ක set වෙලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි යමු මගේ පළවෙනි vlog එකට. මම දැන් ඉන්නේ සින්දිරියා ස්ටේෂන් එක ළඟ. ඔයාලා ඉතින් දන්නවා thumbnail එකෙන් දකින්න ඇති මේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් එකියෙන් බහැලා මෙතනට සාමාන්‍යයෙන් විනාඩි 10ක විතර දුරක් තියෙන පයි. බලමු අපි ගිහිල්ලා ඉතින් මාත් යන්නේ පළවෙනි පාර. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් සෙට් වෙලා ඉන්න අන්තිම වෙනකන් බලන්න. ඉතින් ටවර් එක ළඟමයි ඉන්නේ. හිතපු නැති විදිහට පට්නෝ ක්‍රවුඩ් එකක් ඉන්නේ. අද මෙහි ඇවිල්ලා සිකුරාදා දවස්. සාමාන්‍ය සිකුරාදා දවස් වලට මේ ජප්පෝ එහෙම මාර විදිහට එළියට වහින්. ඒ වගේම ටූරිස්ට්ලාත් ඉන්නවා මාර විදිහට guys. ඉතින් ක්‍රවුඩ් එක නම් වැඩි අද. සීසරත් එක්ක බඩගින්නත් වැඩි වෙනවා. මේ උඩට ගිහිල්ලා ඇවිල්ලා තමයි නායි කන්නෝල ගිහිල්ලා මේ යන්න ඕනේ. මොකද මේක වහනවා ටවර් එක මේ උඩට යන්න දෙන්නේ රෑ 8න් පස්සේ. ඉතින් මුලින්ම ටවර් එකට ගිහිල්ලා ඇවිල්ලා ඉතින් මම මේ ඉන්නේ ටිකට් සෙන්ටර් එක ළඟ. ඉතින් මෙතනින් ටිකට් එක අරගෙන මෙන්න මේ පේන තැනින් තමයි මට ඇතුළට යන්න තිබ්බේ. ඉතින් අතනින් ඇතුළට ආවට පස්සේ මේ තියෙන්නේ ලිෆ්ට් එකට යන්න තියෙන පෝලිම. ඉතින් මම ඔතන විනාඩි 15ක් 20ක් ඉඳලා තමයි උඩට ගියේ. ඉතින් එහෙනම් අපි උඩදී සෙට් වෙමු. වලට වටේ පේනවා. ලොකුම සීන් එකකුත් නෑ. හැබැයි මෙතන ආවසේ කියන්නේ දවල්ට වගේ ආවොත් ඉතින් ඔයාලට වටපිටාවෙන් හොඳට බලා ගන්න පුළුවන්. මොකද දැන් රෑ වෙලා හින්දා ඉතින් බිල්ඩින් එකේ ලයිට් එක විතරයි පේන්නේ. ඉතින් guys මේ අර කියනවා මේ තව උඩට තක්කුවක් යන්න පුළුවන් කියලා. ඒක මේ පඩිපෙළේ යන්න තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. දැන් ඉන්නේ අපි තුන මේක තට්ටුක දෙක ආයේ මේ තුන්වෙනි එක අපි ඉන්නේ මේ හතරවෙනි එක. ඉතින් පඩිපෙළේ යන්න කියන්නේ අපි ගිහින් බලමු. ඉතින් guys ඔයාලට අර ඈතින් පේනවනේ බිල්ඩින් එක. උසට උසේ පේන්නේ. ඒක තමයි ඇවිල්ලා මම හිතන්නේ ජපානයේ
දෙවනියට මුළු ජපානෙම දෙවනියට උස්සම බිල්ඩින් එකේ නම ඇවිල්ලා හරුකස්. මම දන්නේ නැහැ දෙවනියට වෙන්න ඕන මෙතන විදිහට බිල්ඩින් වලින් දෙවනියට උස්සම බිල්ඩින් එක. ඉතින් මේ ඒක පේනවා මෙතන මේ වීඩියෝ එකට නැතුව නිකන් එහෙන් බලමට බැලුවොත් ඉතින් සුපිරියටම පේනවා මෙතන පස්සේ වීඩියෝ එක. ඉතින් guys අපි උඩට ගිහිල්ලා ආයේ පල්ලට බැස්සා guys. පේන ටවර් එක. ඉතින් guys දැන් අපි යනවා කණ්ඩ කඩයක් හොයාගෙන. අපි බලමු කොයි සෙට් වෙන්නේ කියලා කඩයක්. ඉතින් guys කඩයක් හොයාගත්තා. ඇවිල්ලා ඉන්නේ ඉතින් පට්ට බඩගිනි. එතන තවුලක් නැහැ හැබැයි මේ එළියේ ඉන්නේ ඒ වුණාට මෙතන ටෙන්ට් එකක් දාලා පොඩි රෙද්දක් දාලා වහලා තියෙන්නේ වැඩි සීතලක් නැහැ ඒකින්. තේරෙනවද view එක වලට? ඉතින් guys අපි දැම්ම කෑම ටිකක් තාම කෑම ටික නම් ආවේ නැහැ. උනාට බියර් එක දැම්ම එක මම ගහන්න කියලා ඉතින් බියර් එක ආවා. එහෙනම් කට්ටියටම cheers වේවා. පිටවසෙන් තියෙන පේන්න තියෙන රෙස්ටොරන්ට් එක තමයි ඇත්තටම කෑමක් අවුලක් නැහැ ෂේප්. ඉතින් ඔයාලත් එනවා නම් ඉතින් බලන්න වටපිටේ සෑහෙන රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා නේ. මෙතනත් තියෙනවා. මම මේ වටේම තියෙනවා. අපි ගියේ ඉතින් මේකට ඇත්තටම කැම්බීම ඉතින් ගානක් අවුලක් නැහැ. හොඳයි. ඇත්තටම රහයවත් තිබ්බා. ඉතින් අපිට කියන්නේ අපේ හැටියට අපිට සෙට් වෙන්න නැතිව තිබ්බා. ඒ වුණාට ඉතින් සුපිරි. ඉතින් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් අපි දැන් වීඩියෝ එක ඉවර ගන්න කියලා තමයි හදන්නේ. මෙහෙම අපි යනවා ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු අනිවාර්යෙන්. ඉතින් ඉක්මනටම ඊළඟ වීක් එකේ next week අපි තව සුපර් ප්ලේස් එකක් එක සුපිරිම වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයත් ඉතින් සෙට් වෙලා ඉන්න guys. ඉතින් කට්ටියටම ජය වේවා.